හෙලෝ ගයිස් ඉතින් මොකද වෙන්නේ බං? උඹලා අදත් එකතුලා ඉන්නේ R5 එකෙන් ඉතින් එන දවස් සුපින වීඩියෝ එකක්. ඉතින් බං අද මම උඹලාට ගෙනල්ලා තියෙන්නේ බං කස්ටම් ගේම් ප්ලේ එකක්. ඉතින් බං 1vs2 තමයි ඉතින් ගේමක් තමයි. ඉතින් ඒ වගේම මතක් කරන්න ඕනේ තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් මොකද බං එකක් දිහා subscribe බටන් එක. ඔබලා මචං ඕක bell icon එකත් ඕල් දාලා තියාගන්න කියලා ඉතින් මතක් කරනවා. ඉතින් ඒ වගේම මතක් කරන්න ඕනේ ළඟදිම තව 1vs2 custom play 2vs2 ඒක මචං මටයි ග්‍රේමි රෙඩ් එක්ස් මොකද දන්නව ඇති. ඉතින් උටයි මචං අභියෝග කරා පොඩි කොල්ලෝ දෙන්නේ. පොඩි කියන්නේ බං අපේ වයසම තමයි. ඉතින් කොල්ලෝ දෙන්නෙක් අභියෝග කරා. දන්නවනේ ඉතින් ආයේ දෙන්නම් කියලා හිටියම. හරිද? ඉතින් කස්ටම් නම් කස්ටම්. හරිද? අභියෝග කරේ මචං මුන් අපිට එක එක කියලා මචං අපිව අවුස්සත් ගත්තා. ඒ වගේම අපිට කිව්වා කස්ටම් වරෙන් පුළුවන් නම් ගහපන් කියලා. ඉතින් හරි ඉතින් මචං කස්ටම් එකට එකක් ගෑවා. ඒකෙත් ඌ කෑවා. ඒ දෙන්නම හිටියේ නෑ මචං. එක්කෙනා හිටියේ ඒකයි. හැබැයි රෙඩ්ඩන් ආවා. හරිද? අනිත් පැත්තේ ආවේ නෑ. ඒකයි ප්‍රශ්නේ. හරිද? ඒ වුණාට මචං ඊළඟ පාර කස්ටම් එකක් ගහලා උඹලට YouTube දාන්නම් බං. ඉතින් ඒක බලන්න ලැහත් වෙලා ඉන්න. ඉතින් 2 අභියෝග කරපු යොන් කොර වෙනවා බලපන් ඈ. බින්දුවර තියලා ගහන්න ලෑස්තිය බං මගේ ගේමේ රෙඩ් එක්ස් ගේ. ඉතින් දාන්නවනේ බං. අපි දෙන්න කිව්වොත් අනිවාර්යෙන් ගහනවා බං. හරිද? දන්නවනේ ඉතින්. අද දෙන්නම ඩවුන් බං. ගේමක් තමයි. ඉතින් තාම subscribe කරලා නැත්තම් මොකද බං නිකන් තියෙන bell icon එකයි ඕල් subscribe button එකෙන් click කරන්න ලෝභ වෙන්න එපා, ක්‍රෝධ වෙන්න එපා. ඒ වගේම like button එක 3 පාරක් ඔබපන් බං. ඉතින් ආදරේ වැඩි කමට 4 පාරක් නෝබන්න එපා. 3 පාරක් ඔබපන්. දන්නවනේ බං ඉතින්. මේ දවස්වල MTVs ගේමත් online ආවේ නෑ බං. ඉතින් ගේමත් තමයි වීඩියෝ කුත් දාලා තිබ්බා. වීඩියෝ දෙකක් නේ එකක් නෙමෙයි. ඒවත් බලලා තියෙනවා මම හිතනවා. ඉතින් ඒකාගේම subscribers 150 ගන්න තව පොඩ්ඩයි කියන්නේ තව 4යි බං. හරිද? මේ වීඩියෝ එක දාදී 4යි. හරිද? ඉතින් වැඩුණත් එක්ක ඉතින් subscribers 150 ගන්න තව 4යි. ඒකට support එක දෙන්න කියලා මතක් කරනවා. ඉතින් 150 හරිද? ඊට පස්සේ අපි 150 ගාලා ඉවරලා පස්සේ 200 ගහමු. 200 ගාලා ඉවරන පස්සේ 1k ගහමු. 1k ගහලා ඉවරලා 2k ගහමු. 2k ගහලා ඉවරලා 10k ගහමු. ඊට පස්සේ 20k ගහමු. ඊට පස්සේ VPET ගමු 20k වලින්. ඊට පස්සේ උඹලට gift ඉතින් වරුසාවක් තමයි. ඉතින් හරිද බං? ඉන්ද දැම්ම 20k ගහන support එකක් දෙන්න. ඒතකොට gift ඉතින් nothing කියලා දෙන්න බං. හරිද? ඕන තරම් දෙනවා. මචං මෙතනදි මට desert වැදුනේම නෑ. උඹලා දන්නවනේ ඉතින් මගේ desert plane වදිනවා කියන්නේ ආය one tap නැති වෙන්න වදිනවනේ. බලපංකො desert වැදුනේ නෑ. wood pack වැදුනේ නෑ බං. හරිද? මට ගොඩක් මේ දවස්වල වදින 2k shot. හරිද? පාර නම් පට්ටම සැරට වදිනේ. desert වැදුනේම නෑ බං මේ ටිකේ. හරිද? ඒ දන්නේ උනාට 2k shot නම් පලනවා බං. හරිද? පැලෙනවා. මුන් දෙන්න ගිහින් නෑ බයෙන්න එපා. මුන් දෙන්න ටෝක් කරපු දෙන්නේ. හරි සිංහල පොරවල් දෙක. පත බොට්ටු බං. හරිද? බලපංකො ඕල්ලක්වත් ගහන්න නෑ. මං ගහවෙන්නේ නෑ. ඒ උනාට එකයි මු අරුව හීල් කරනවානේ. ඒ කියන මං කීල් කරන්නදී මන්ට කීල් කරන්න බැරුණා බං. ඊට පස්සේ මු හීල් කරනවා බං තමාගෙන. මම ඉතින් කොහමද කීල් එක දාගත්තා. බලපංකො දැන් තමයි බං මු ගෝල් ගහන්න පටන් ගන්න. ඇයි බං මේ බොට්ටු ටෝක් කරලා එනවා බං. සිංහල පොරවල් දෙක රිකේෂන් යන්ද රීකාට් එකෙන් බං මොගලෙන් හම්බුනේ. ඊට පස්සේ බං ඉතින් මේ එනවා මචං ප්‍රෝ වගේ නිකන් ගහන්නත් බෑ බං. හරිද? ඊසි කනවා. හරිද? මු ඊසි කන්නේ. බලපංකො නේ බං. ඉතින් මචං දැක්කනේ බං. ඉතින් මගේ 2k shot ප්ලේන් නම් වැදුනා. ඉස්සෙල්ලා දැක්කනේ බං බල 2k shot ටික. ඉතින් බං මේ ටික නම් වැදුන්නේ නැහැ කොහොමද ඉතින්. ඒක වැදුන්නේ නැත්නම් හරියට aim එක කරන්නේ නෙමෙයි ගහයි බං මේ. පොඩි වෙලාවදී බිජහර ගහන්න ඕන නිසා තමයි බං මේක. ඉතින් ඔය බලහන් 2k shot වදිනවා බං මේ දවස් ටික පාට සැරට. ඒ වගේම නේ තව ඉතින් මම උඹලට මු සෝන් කාලා මැරෙන්න උඹ බලපංකො. දැක්කනේ බං. ඉතින් මම උඹලට කියනවා මචං සෝලාර් මැප් එකේ නෙක්ස්ටෙරා මැප් එකේ කල්ලාරි මැප් එකේ හයිඩන් ප්ලේසස්. උඹලා දන්නවා ඉතින් කල්ලාරි මැප් එකේ 6කුයි සෝලාර් මැප් එකේ 5කුයි නෙක්ස්ටෙරා මැප් එකේ 10කුයි කියනවා. උඹලා ඒවත් බැලුවේ නැත්තම් බල්ලා වරින් කියලා මතක් කරනවා. ඉතින් සුපිරිම හයිඩන් ප්ලේසස් ටික ඒ ටිකත් බලලා මේ ඉතින් ඊ වගේම තවත් හයිඩන් ප්ලේසස් මම ඊළඟට කියනවා. CS වලට ඔය තුනම ගෙනාවේ. මේ පාර ඊළඟ පාරක් දියන්නේ CS වලට බර්මියුඩා මැප් එකේ. ඉතින් හරිද ඔය හතරක ඊට පස්සේ ගෙනල්ලා ඉවරලාට පස්සේ ඊට පස්සේ BR රෑන්ක් අප් කරන්න ඔය මැප් හතරේ හයිඩන් ප්ලේසස් කියනවා මචං. ඊට පස්සේ මම උඹලට මම ඔය එක එක ට්‍රික්ස් එහෙම කියලා දෙන්න. ට්‍රික්ස් ඇන්ඩ් ට්‍රික්ස් තව එක පොට් තියෙන ඔය කේප් ටවුන් මේ ගහන්නේ දැන් ඊට පස්සේ රිවර් සයිඩ් වල එහෙම වෙනම හයිඩන් ප්ලේසස් එහෙම හිටන් ගේන්න. හරිද බං? ඒක බලන්නත් එකතු වෙන්න කියලා මතක් කරනවා. ඉතින් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා දෙන්න. මේ ඔක්කොම බලන්න අප්ඩේට්ස් නිවුස් අප්කමින් ඉවෙන්ට්ස් ගැන ඔක්කොම බලන්න බං. ඉතින් රිග්නල් නැදවද පව් ගහන්න එපා බං. ආනේ මු ගහන්න මේ දමාගෙන. හරිද? ඉතින් ඔක්කොම බං ඉතින් අප්කමින් ඉවෙන්ට් විතරක් නෙමෙයි බං හැමදේම.
අප්කමින් ඉවෙන්ට් නිවුස් ගේම් ප්ලේ වීඩියෝස් ට්‍රික් ඇන්ඩ් ටිප්ස් ඉතින් ඒ වගේ ගොඩක් දේවල් මම මේ channel එකකින් කියනවා. ඉතින් උඹලා දන්නවා ඇති ඒක. ඉතින් ඒක නිසා දැම්ම subscribe කරලා තියපන්. ඉතින් මේ වගේ channel බං තියෙන්නේ 100ට එකයි. හරිද බං? මේ මං වගේ දාන සිංහලෙන්. හරිද බං? දාන channel තියෙන 100ට එකයි. තව ගේමින් බ්‍රෝ FF උත් දානවා මචං M2 ගේමින් M2 ගෙත් දානවා. ඉතින් දනු කියනන් එහෙම දාන්න. ඉතින් ඒ වගේ තමයි බං. ඉතින් ඔතනදී තමයි පාර වදිනවා. කොහොමද සැර බං? ඔය හරි බං ඩිසර්ට් පාර හරි ගියා පොඩ්ඩක්. හරිද? ඉතින් ගැම්මක් තමයි බං. ඉතින් උඹලා දන්නවනේ ඉතින් මේ වගේ ඔක්කොම බලා ගන්න පුළුවන් මගේ channel එක විතරයි. subscribe කරලා තියාගනි අනිවාර්යෙන්. ගැම්මක් තමයි බං ඉතින්. ඉතින් මූවමන්ට් එක කොහොමද කියලා අහනවා බං ඉතින් අර කලින් මූවමන්ට් එක. ඒක මචං මේ මූවමන්ට් එක දාන්න පට්ට විදියට හරිද? ඔබ දැක්කේ නෑ මේ මූවමන්ට් එක හරියට පේන්නේ නෑ. ඒක පොඩ්ඩයි මං කරේ එතන. මම උඹලට මේ මූවමන්ට්ස් ගැන තව මතක් කරන්න තියෙනවා මූවමන්ට්ස්. ඔයාලා දන්නේ නැති එක එක මූවමන්ට් ෆ්‍රී මූවමන්ට්ස්. ඉතින් අන්න ඒ මූවමන්ට්ස් දාන්න ගොඩාක් ට්‍රික්ස් මං කියලා දෙනවා. මූවමන්ට් ට්‍රික්ස් උඹලා තේරෙනවනේ ඉතින්. ඉතින් ඒවත් ගෙනත් දෙන්නම්. ආයේ කස්ටම් ගහන්න මචං උඹලා යූස් කරපන්. ස්කිල් එක. ඒ ටිකත් හදාගන්න අරුන් ගිහින් බා මැච් එකේ බොටා. කරි කමන්නේ මචං එක එක ඉන්නවනේ. ටෝක් කරලා යනවා වරන්ට. ඊට පස්සේ ගහම්බන් අරුට කලින්ම කරුවනේ ඉන්නේ. ඉතින් ගෑම තාබන් ඉතින් අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරලා සපෝට් එකක් දෙන්න කියලා මතක් කරනවා. මොකද මේ බං ඒ පාර මුට වෙලා තියෙන්නේ මොකද්ද ඒ පාර? අඩෝ ඒ මොකද්ද බං ඒ ඌට උනේ ඕල් එක වැදුනේ අමුතු විදියට. පට්ට තමයි ඉතින් මම මුට zoom කරලා මම එහෙනම් ඉතින් අද වීඩියෝ එක ඉවරයි කොල්ලෝනේ ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න කියලා මතක් කරනවා. ඉතින් එහෙනම් කොල්ලෝ අපි ගිහින් එන්නම්.